කොහොමද ඔයාලට? ඔන්න එහෙනම් මගේ බර්ත්ඩේ ෂූට් එකේ දෙවන ව්ලොග් එක තමයි මේක. මේ ඉතින් අපි උදේ පාන්දරම සැලොන් එකට යන්න තමයි මේ ලෑස්ති වෙලා යන්නේ. ෆොටෝ ෂූට් එක උදේ 6ට විතර කරන්න ලොකේෂන් එකට එන්න කිව්ව නිසා තමයි මෙහෙම පාන්දර අපිට සැලොන් එකට යන්න වුනේ. කොහොම හරි අපේ චූටි පැටියවත් දාගෙන බලන්නකෝ එතන පාර මාරු වෙන්නේ කවුද කියලා. ඉතින් ওই විදියට අපේ චූටියවත් දාගෙන අයියමාව අම්මත් එක්ක ගිහිල්ලා සැලොන් එකට ඉස්සලම බැස්සුවා. කොහොම හරි සැලොන් එකෙන් වැඩ ඔක්කොම ඉවර කරගෙන 6ට කලින් කොහොම හරි අපි සැලොන් එකෙන් එළියට ගියා. මේකප් කරපු මොකද සැලොන් එකේදී හරි වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි නිසා මට අප්ලෝඩ් කරන්න බැරි වුණා. කොහොම හරි සැලොන් එකේ අක්කන ලස්සනට මේකප් එක කරලා හෙයාර් ස්ටයිල් එකත් ඒ විදිහටම කරලා දුන්න කියපු විදිහට. කොහොම හරි දැන් අපි ඉතින් ලෑස්ති වෙලා දැන් ඔය ලොකේෂන් එකට යන ගමන් තමයි ඉන්නේ. ඔය විදිහට ලොකේෂන් එකක් දාගෙන ලොකේෂන් එකට යන ගමන් අපි ඉද්දී අපේ ෆොටෝ ගහන ෆොටෝග්‍රැෆි අයියා නම් ලොකේෂන් එකට හරියට ටයිම් එකට ගානට ඇවිල්ලා තිබුණා. අපිට සැලොන් එකෙන් වේලාසින් එළියට ආවත් හරියට ලොකේෂන් එකට යන්න පරක්කු වුණා. මොකද කියනවා නම් මගේ මොට්ට යාළුවා එනවා කියලා. එයාට එදා දවස් උදේ හොඳටම නිින්ද ගිහිල්ලා තිබ්බා. කලින් දවසක් ගොඩක් වැඩවලට හිර වෙලා හිටිය නිසා තමයි එයාට මහසිරත් එක්ක නිින්ද ගිහිල්ලා තිබ්බේ. හැබැයි මොන බිසි එක තිබ්බත් එයා කලින් දවසෙත් මාත් එක්ක මේ ව්ලොග් එක ගේන්න යන්න ආව. ඉතින් ඒකත් මතක් කරන්න එපයි. ඒ වුණත් එදත් හිටියනම් හොඳයිනේ කියලා දුකක් නම් ඇත්තටම ඇති වුණා. ඉතින් කොහොම හරි ওই විදිහට තමයි අපි ලොකේෂන් එකට යන ගමන් හිටියේ. බලන්නකෝ. ටඩා! මේ තියෙන්නේ මං කිව්ව ලොකේෂන් එක. මේක තියෙන්නේ රාජගිරියේ. මෙතන බර්ත්ඩේ ෂූට් විතරක් නෙමෙයි ගොඩක් ෂූට් කරනවා. ඒ වගේම මෙතන හෝල් එකකුත් තියෙනවා. ඇත්තටම මට ඕනුනේ මේ වගේ ලස්සන ගස් කොළන් එක්ක තියෙන මේ වගේ ලොකේෂන් එකක් මගේ හිතුව විදිහටම මගේ වැඩේට හරියන තැනක් විදිහට මම තෝරාගත්තේ මේ බර්ඩ් පාක් එක රාජගිරියේ තියෙන. ඉතින් ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ ෂූට් මෙතන ගන්න පුළුවන්. මේ වගේ යාළුවොත් එතන ගොඩාක් ඉන්නවා. මම ඉස්සරහට වීඩියෝ එකේ පෙන්නන්නම් කවුද ඒ හිටියේ කියලා. ඉතින් ওই විදිහට මෙන්න මේ විදිහට තමයි මගේ ෆොටෝ ෂූට් එක ඉස්සෙල්ලාම ස්ටාර්ට් කරේ. බලන්නකෝ ලස්සනද කියලා. ඉතින් ওই විදිහට ඒ ෆොටෝ ගහන අපේ ෆොටෝග්‍රැෆර් අයියා කිව්වා පොඩ්ඩක් කැරකිලා එහෙම කරන්න කියලා. ඉතින් ඒ ඇක්ෂන් එක තමයි මම ඒ වෙලේ දුන්නේ. ඉතින් ওই විදිහට ලස්සනට ඒ අයියා කියන පෝස් ටිකක් තියගෙන ලස්සනට ෆොටෝස් ගත්තා. බලන්නකො වටපිටාව එහෙම තියෙන ලස්සන. ඇත්තටම එතන මම වයිට් කලර් ෆ්‍රොක් එකක් නෙමෙයි නම් තෝරාගත්තේ වෙන ග්‍රීන් කලර් වගේ එහෙම නැත්තම් වෙන කලර් එකක් වගේ තෝරාගත්තා නම් මට හිතුණා එතෙන්ට ගියාට පස්සේ ෆොටෝස් දැක්කම ඒ ෆොටෝ ෂූට් එක තවත් ලස්සනට තියෙන්න තිබ්බ නේද කියලා. කමක් නැහැ. ඉතින් කොහොම හරි වෙනසකටත් එක්ක හැමෝම කරනවා වගේ නැතුව පොඩ්ඩක් වෙනසකටත් එක්ක කියලා හිතාගෙන තමයි මම ඔය ෆ්‍රොක් එක තෝරාගත්තේ. මේ ඉන්නේ මම වීඩියෝ එකේ මුල් හරියද වගේ පෙන්වු යාළුවෝ ටික. මෙන්න මේ යාළුවෝ නම් ගොඩාක් ඉන්නවා. අම්මෝ මුළු ඒරියා එකටම ඒගොල්ලෝගේ සද්දේ ඒගොල්ලෝ ආයි රජ්‍ය කරගෙන වගේ තමයි ඉන්නේ. අපි එතෙන්ට ගිය ගමන් ඒගොල්ලෝගේ සද්ද තවත් වැඩි වෙනවා. හරි ලස්සන මම හිතන විදිහට ಜಾති 3කින් ඉරව් හිටියා. මට නම් ඉතින් ඒ ලොකේෂන් එක ඇත්තටම හරිම නිස්කලංකයි හරිම ලස්සනයි. ගිරව් යාළුවෝ විතරක් නෙමෙයි මේ වගේ මාළි යාළුවෝත් එතන ඉන්නවා ගොඩක්. බලන්නකෝ. ඇත්තට මේ ලොකේෂන් එක ගැන කියනවා නම් එතන කාගෙන්වත් කරදරයක් නැහැ. අපිට අපේ නිදහස අපි කැමති විදිහට අපේ ෂූට් එක ලස්සනට ගන්න පුළුවන් ෆොටෝස් ටික. දැන් ඔයගොල්ලන්ගේ ටයිම් එක ඉවරයි. දැන් ඔයගොල්ලන්ට යන්න වෙනවා.
ඕම ගන්න එපා ඔතන ගන්න එපා එහෙම කියන්න කවුරුත්ම ඩිස්ටර්බ් කරන්නේ නැහැ. අපිට අපේ නිදහසේ ලස්සනට අපේ ෂූට් එක කරගන්න පුළුවන්. කියන්න අමුතුකනානේ ඔතන අපෙන් අපේ ෂූට් ඕනම ෂූට් එකකට ගන්න රුපියල් 3000ක මුදලක් විතරයි. මේ ෆොටෝස් මේ වීඩියෝස් එහෙම බලනකොට පස්සේ මට මෙන්න මෙහෙමත් හිතුණා. ඒක ලුක් එක ඇවිල්ලා නිකන් වෙඩින් එහෙම නැත්තම් එන්ගේජ්මන්ට් ලුක් එකක් තියදා මට තිබුණේ කියලා වගේ තමයි මට ওই ෆොටෝස් වීඩියෝස් පස්සේ බලනකොට හිතුනේ. ආයෙමත් හිතුවා හැමෝම කරන විදිහට නැතුව බර්ත්ඩේ ෂූට් එක වෙනස්ම විදිහක කරා නේද කියලා. ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ? මට තව දෙයක් හිතුණා. මං ඔතන වයිට් කලර් ෆ්‍රොක් එකක් වෙනුවට වෙන කලර් ෆ්‍රොක් එකක් ඔය ලොකේෂන් එකත් එක්ක ඩ්‍රෙස් කරා නම් මීට වඩා තවත් ෆොටෝස් වීඩියෝස් ලස්සනට තියෙන්න තිබුණා නේද කියලාත් හිතුණා. ඇත්තටම මේක මගේ පළවෙනි ෂූට් එකනේ. ඒ නිසා ඉතින් අත්දැකීමත් එක්ක අඩුපාඩුත් හදාගෙන ඉස්සරහට වඩා තව හොඳ ෂූට් එකක් කරනවා කියලා ඉතින් හිතාගත්තා. ඔය ඉන්නේ මං අර කලින් පෙන්නපු ඒ හිරයි යාළුවම තමයි. බලන්නකෝ. දැක්ක නේද? මං අර කලින් කිව්වා වගේ මේගොල්ලෝ එතන ඒරියා එක හොල්ලගෙන තමයි ඉන්නේ. මාරම සද්දයක් තියෙන්නේ. ඉතින් කොහොම හරි ෂූට් එකේ අවසානට කීරි තමයි ඔය මං ඔය වීඩියෝස් ටික ගත්තේ. දැන් ඉතින් ඔය ෂූට් එක ඉවර වෙලා අපි ගෙදර යන්න අයියා වාහනේ අරන් එනකන් තමයි ඔය වීඩියෝ ටික මං ගත්තේ නිකන්. ඉතින් ඔය විදිහට තමයි එදා දවසේ ෂූට් එක ඉවර වුණේ. අපි දැන් ඔය ගෙදර යන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි ඕගොල්ලන්ට මොකද එදා දවසේ මගේ ෆ්‍රොක් එක මේකප් එක ගැන හිතෙන්නේ කියලා කමෙන්ට් කරගෙන යන්න. අඩුපාඩු තියනවා වෙන්න පුළුවන්. මේක මගේ පළවෙනි ෂූට් එක. මටත් හිතෙනවා ගෙදර අය යාළුවෝ එතකොට මම ෆොටෝස් වීඩියෝස් පස්සේ බලනකොට අර කලින් කියවා වගේ හිතුන දෙයක් තමයි මං ඒ ෆ්‍රොක් එක කැතයි කියලා නෙමෙයි කියන්නේ. ඒ ෆ්‍රොක් එක වෙනුවට මගේ ලොකේෂන් එකත් එක්ක වෙන කලර් ෆ්‍රොක් එකක් තෝරගත්තා නම් තවත් ලස්සන ෂූට් එකක් විදිහට ෆොටෝස් වීඩියෝස් බලන්න තිබුණා නේද කියලාත් හිතුණා. කමක් නැහැ. ඉතින් කොහොම හරි අත්දැකීම් ලැබෙනකොටනේ අපිට වැඩි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලගේ අදහසත් ඔය විදිහට යටින් කමෙන්ට් කරගෙන යන්න. මම මේ ෆොටෝස් වලින් කීපයක් වීඩියෝ එක අන්තිමට දාන්නම්. එහෙනම් අතට ගිහින් එන්න. Thanks for watching.